අයියෝ ඔයාගේ කන්දොස් කිරියාව දැම්මම නවත්තනවද නැද්ද? නවත්තන්න. රොකි අනේ ඔහොම කියන්න එපා. ඔය ඇහෙන්නේ භූත ලෝකේ ජනප්‍රිය ගායිකාව මොහිනී ස්පියර්ගේ සින්දුවක්. එයාව එක වතාවක් කරේ මුණ ගැහෙන එක මගේ හීනයක්. मैडम ඔයාගේ මියුසික් නම් හරිම ජනප්‍රියයි. මෙහෙ ඉන්න හැමෝම බලාගෙන ඉන්නේ මගේ කායකට මොනවා හරි කරන්න තමයි. මේ රෑ මං කොහෙන්ද උදව් ගන්නේ? මේ ගෙදර නම් මට පේන්නේ භූත ගෙදරක් වගේ. මට හොඳට ගැලපෙනවා. මේ රෑ කවුද ඇවිල්ලා තියෙන්නේ? මං ගිහලා බලන්න. මේක ප්‍රතිහාරයක්ද? මම මේ හීනයක්ද දකින්නේ? කවුද? ඔයාට මොනවද ඕනේ කියනවද? ඕ මේක භූත පවුලක්. දැන් මට බය වෙන්න දෙයක් නෑ. කියන්න. ඔයා මේ රෑ වෙලා මෙහාට ආවේ ඇයි කියලා. මගේ රැවුල පල්ලා. මම තමයි භූත ලෝකේ ජනප්‍රියම ගායිකාව මොහිනී ස්පියර්. අනේ මටම කියලා හදාගත්ත භූත කාර්යක ඔයාලගේ ගේ ඉස්සරහ කැඩිලා. ඉතින් මම ඔයාලගෙන් අහන්න ආවේ අද විතරක් මට මෙහෙ නවතින්න පුළුවන්ද? අනේ ඇයි බැරි? ලෝක ප්‍රසිද්ධ මොහිනී ස්පියර්. ඔයා මේ ගෙදර ඔයාගේම ගෙදර කියලා හිතා ගන්නකෝ. කියන්න මොනවද ඕනේ? ඕන දෙයක් දෙනවද? මට ඕනේ මේ භූත ගෙදර. මේක ගෙදරක් නෙවෙයි භූත බංගලාවක්. ඔයාට තේරුණානේ? මට කියනවද කවුද මේ හුරතල් ළමයා? මොකද මං එහෙම ඇහුවේ මගේ ඊළඟ කොන්සර්ට් එක ඔයාලට සංවිධානය කරන්න දෙන්න ඕන නිසා. ඉතින් ඒකට ඔයාලට මේ කොන්ට්‍රැක්ට් එකට සයින් කරන්න වෙනවා. එතකොට මට ඕන වෙලාවක මේ කොන්සර්ට් තියන්න පුළුවන්. අනිත් භූත ශිල්පීන්ට අවස්ථාවක් දෙනවා. හැබැයි ඉතින් ඔයාලට මේ ගෙදර වෙනස්කම් ටිකක් නම් කරන්න වෙයි. තේරුණාද? මොන වගේ වෙනස්කම්ද කියන්න බලන්න. මේ පරණ තාලේ සෝෆා එක. බාගෙට කැඩිච්ච මේ පුටුව. එතකොට මේ බොඳ වෙලා තියෙන පින්තූරෙත් අයින් කරලා දාන්න වෙනවා. අයියෝ එතකොට ඔයා අපේ මේ භූත බංගලාව වෙනස් කරන්නද හදන්නේ? අපි මේ භූත බංගලාවේ තියන් ඉන්නේ අපිට ඕන දේවල් විතරයි. අපිට මෙතන කොන්සර්ට් කරන්න ඕනේ නැහැ. නේද අංකල්? ඔකේ පුතේ අමුත්තන්ට නම් ඔය විදිහට කතා කරන්න එපා. ඔයාට තේරුණාද? මගේ රැවුල පල්ලා. හරි එහෙනම් එන්න මැඩම්. අපි එහෙමනම් ඉතින් දැන් කොන්ට්‍රැක්ට් පේපර්ස් වලට අසම් කරන්න. හරි මැඩම්. එහෙමනම් අපි මේ වැඩේ එළියට ගිහින් කරමු. මේ දවස්වල මෙහෙ ගොඩක් රස්නේ. ඇත්තද? ගොඩක් රස්නේද? එළියේ තියෙන සීතල හුලන්න ඕන වෙලා තියෙන්නේ. ඔබතුමා හරිම බුද්ධිමත්නේ. ඔව් ඔයා නම් හරියටම හරි මැඩම්. මට ඔයාගේ දුෂ්ට යටි අරමුණු තේරුණා. ඒක පැහැදිලි. එහෙමනම් ගන්න ඔයාගේ මේ කොන්ට්‍රැක්ට් එක. ඔයාගේ ඔය වැඩේට වෙන තැනක් හොයාගන්න. good night. ඔයා මේ මොහිනී ස්පියර්ව පන්න ගත්ත නේද? මට දෙයක් ඕන වුණොත් මං ඒක අනිවාර්යෙන්ම ගන්නවම තමයි. කොන්සර්ට් එක තියන්නේ මෙතනම තමයි. මොහිනී ස්පියර් මැඩම් ඔයා කේන්ති ගන්න එපා. මේ මාරේ ඔයා කොහේ යන්නද? ප්ලීස් නවතින්න. මොහිනී ඔයාගේ මේ පිස්සු රසිකයා කොහොම හරි ඔයාට මේ භූත බංගලාව අයිති කරවලම ප්ලීස් අනේ මාව විශ්වාස කරන්නකෝ මැඩම්. හරි ඔයා කියන නිසාම මං අද මෙහෙ නවතින්නම්. මට සත්කාර කරන වගකීම ඔයා අතේ තියෙන්නේ. ප්ලීස් හොඳයි. අද රාට මෙයාට මෙහෙ නතර වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මම කිසිම කොන්ට්‍රැක්ට් එකකට අස්සම් කරන්නේ නැහැ. කවුරු මාව මේ වෙලාවේ මරන්න උත්සාහ කළත් කොහෙත්ම ඒක වෙනස් වෙන්නේ නැහැ. මරන්න හැදුවට ඒක කරන්න බෑනේ. දැනටමත් අංකල් ඔයා මැරුණ එක්කෙනෙක් නේ. අදහස විතරක් තේරුම් ගන්න. මෝඩ නොවී බුද්ධිමත්ව වැඩ කරන්න. හැපි මේ මැඩම්ව අමුත්තන්ගේ කාමරයට එක් කරගෙන යන්න. අනිත් කට්ටිය තව ඉන්නේ නැතුව ගිහින් නිදා ගන්න. good night. එන්න මොහිනී මැඩම් මේ රසිකයා ඔයාගේ කාමරයට එක්කගෙන යන්න. ප්ලීස් එන්න. දැන් ඔයා මෙතන විවේක ගන්න. ඔයාට මොනවා හරි ඕන වුණොත් මෙතනින් ටින් ටොන් බිල් එක ගන්න. එහෙනම් මං ගියා. බෙල් එක ගහන්න ඕනේ. ඔයාලම ඔයාලගේ පවුල පිටින්ම එළියට යන හැටි බලන්නකෝ. කොන්සර්ට් එක නම් ඉතින් මම මෙහෙම තමයි කරන්නේ.
මොකද්ද සිද්ධ වෙන්නේ? මෙච්චර රෑ වෙච්ච වෙලාවේ කවුද මේවා දාන්නේ? දැන් ඉතින් ඔයා මට ලැජ්ජ කරා නේද? දැන් බලනවා මං තවුන්ට කරන දේ. මිස්ටර් සූරි, ඔයා දැන් බල්ලෙක්. හැපි, ඔයා පොඩ්ඩක් නටලා පෙන්නන්න. ඕගොල්ලෝ දෙන්න වේගෙන් නටන්න. මේකට තමයි කියන්නේ හතුරන් අල්ල නටවනවා කියලා. දැන් අර කියවගෙන ආපු කොල්ලත් මගේ ළඟට බඩ ගහගෙන එයි. එළියලාද කොහෙද? අනේ එතකොට මං රෑ හෙඩ්ෆෝන් එක දාගෙන නිදාගෙන තියෙන්නේ. බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අනේ මේ මොකද්ද මේ කරන්නේ? අනේ අංකල් ආන්ටි ඔගොල්ලෝ මොකද්ද කරන්නේ? ෂී මගේ දත් ටිකත් එක හිර වැටිලා ගියා. හෙලෝ කොල්ලෝ, මට ජූස් එකක් අරන් එන්න. මොනවා? මොන ජූස් එකක්ද? මොකටද බං අරන් ඉන්නේ? කොල්ලා නම් මට වශී වෙන්නේ නෑ වගේ. එයාව අල්ලගන්න. මට කියන්න ඔයාලා නේද මගේ ආදරණීය පවුලේ අය? අනේ මොකද වෙලා තියන්නේ ආන්ටි? හැපි බේරගන්න. අනේ හැපි මොකද්ද ඔය කරන්නේ? අතාරිනවා මාව. මට පේන්නේ මේ ඉන්න මොහිනී ආන්ටි මෙයාලා වශී කරගෙන වගේ. අනේ ඔයගොල්ලෝ මොනවද මේ කරන්නේ? මම කොල්ලව අල්ලගන්න බැරිද? මන් රොකි වල්ලගත්තා. ඒ කොල්ල බය පැනලා ගියා. දැන් ඉතින් අපිට කොන්ට්‍රැක්ට් එක අස්සම් කරන්න පුළුවන්. ඩෝගි අනේ මගේ බුද්ධිමත් යාළුවේ ඔයා කවුද කියලා මතක් කරගන්නකෝ. රොකි මම මෙතන මොකද්ද කරන්නේ? ඩෝගි ඔයා ආයෙමත් යථා තත්ත්වයටපත් වෙලා. මොනවා? මට මොකද්ද වෙලා තිබ්බේ? අයියෝ එතකොට ඔයාට මතක නැද්ද? හරි මට මතක් වුණා. මම ඊයේ මගේ පාඩුවේ වැඩ කර ඉඳී එකපාරටම කොහෙන්ද මන්ද මට සංගීතයක් ඇහෙන්න පටන් ගත්තා. මට තේරෙන විදිහට ඒ සංගීතයෙන් පස්සේ තමයි අර මොහිනී අපිව වශී කරගත්තේ. දැන් මොකද කරන්නේ රොකි? මගේ ළඟ අදහසක් තියෙනවා. යමු මාත් එක්ක. හැබැයි ඊට කලින් අපිට පුළුවන් මේ වයින් කනවා ගන්න. මේ කොන්ට්‍රැක්ට් එක සයින් කරපු ගමන් මගේ ජීවිතේ තිබුණු හැම හීනයක්ම සබෑ වෙනවා. ඔයා එකපාරට මොච්චර හදිසි වෙන්න එපා. අපි මේ භූත බංගලාව ඉන්නකම් ඕකනම් වෙන්න දෙන්නේ නැහැ. තමු ආයෙමත් ආවද? අල්ලගන්න යාව. දැන් අපිට හොඳයි. යේ මට පේන විදිහට ආන්ටි හැපි යථා තත්ත්වයටපත් වුණා. දැන් අපිට තියෙන්නේ අංකල්ලා බේරගන්න. ඉක්මන් කරලා කොන්ට්‍රැක්ට් එක අස්සම් කරනවා. දැන් මගේ මේ සංගීත බලයෙන් ඕගොල්ලන්ට බේරුමක් නෑ. ඔන්න අහලම බලන්න. දැන් එහෙමනම් මගේ සංගීතෙට මෙයා නටයි. මේ මොකද්ද වෙන්නේ? පව එක නැති වුණා. මෙයා ගැන වම්බලා ගන්නම්. ඔන්න එහෙනම්. දැන් එහෙමනම් ඉතින් අපි අපේ වශී බලය ඔයාට පෙන්නන්නම්. ගෙමේ රැවුල පල්ලා. ඔයා ගෙම්බෙක් වෙන්න. මම ගෙම්බෙක්. අදින් පස්සේ මොහිනී ස්පියර්ගේ සින්දු නම් අහන්නේ නැහැ. මොකද ගෙම්බෙගේ කොන්සර්ට් එකක් බලන්න වතුරට යන්න වෙනවනේ. වතුර කියන්නේ භූත අපිට අවශ්‍යයි.
හොඳට අහගන්න. අද හැමෝගෙම සම්පූර්ණ බොඩි චෙකප් එකක් කරනවා. රිපෝට් එකේ අවුලක් තිබුණොත් එහෙම ඒ අවුල ඒ ડોක්ටර් එවලෙම නැති කරලා දානවා. තේරුණාද? ඩොක්ටර් ඒ අවුල එවලෙම නැති කරනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කාගේ හරි කට විස බීජයක් තිබ්බොත් එහෙම දත් ඔක්කොම ගලවනවා. දොත් ගලවනවා? එතකොට බඩ රිදුනොත් එහෙම? අනිවාර්යෙන්ම කෑම කන්න දෙන්නේ නැතුයි. කන්න දෙන එකක් නෑ? මට නම් මේ මෙඩිකල් චෙකප් එක කරන්න බෑ. මගේ අංකෙවත් තාම ආවේ නෑ. එන්න කලින් මම ඉක්මනට යන්න ඕනේ. රොකී නිසා මම පොඩ්ඩක් ඇවිදින්න ගියා. යන්න ඕනේ. රොකී ඔයා තමයි මුලින්ම ඉන්නේ පුතේ. ඊට පස්සේ ජිල්බෝ. ජිල්බෝ තමුන් ඒ පාර කොහෙද යන්නේ? නෑ මේ අපේ රොකීගේ අංකේ අංක එකනේ. ඒ නිසා මම පොඩ්ඩක් ඇවිදින්න ගියා. හරි එහෙනම් කමක් නෑ. මම මෙතෙන්ට වෙලා ඉන්නම්. රොකී මමත් ඔයත් එක්ක ඇතුළට එන්නද? තනියම ඉඳලා මට කම්මැලිනේ. ඔයා මෙතනම ඉන්න. ජීල්බ ගැන හොඳට බලා ගන්න. එයා මෙතනින් මාරු වෙන්නයි හදන්නේ. Don't worry. මේ හැපි ඉන්නකම් ඒක නම් කොහෙත්ම වෙන්නේ නෑ. කොහෙද මේ දුවන්නේ? ඇයි ඔයා මෙඩිකල් චෙකප් එක කරන්නේ නැද්ද? මං අප ඇතුළට නැවිලා තියෙන්නේ. ජිල්බෝ චාලි සර්. ඒ ජිල්බෝ අන්න රොකී එළියට ආවා. දැන් එහෙනම් ඔයාගේ වාරේ ඇවිල්ලා තියෙන්නේ. දන්නවද හැපි? මං කරපු හැම ටෙස්ට් එකක්ම නෝමල්. මම නිරෝගීමත් වගේම ශක්තිමත් කෙනෙක්. දැන් නම් අංකල්ටයි ආන්ටිටයි මං ගැන බය වෙන දෙයක් නෑ. කියනවද ඔයාවේ කාත් එක්ක කතා කරන්න කියලා? අනේ හැපි ඔයා මොකද මෙහෙ කරන්න කියනවද? මට ටිකක් සනීප නෑ ජිල්බෝ. රොකී මාත් එක්ක තමයි කතා කර ආවේ. අයියා එහෙම නේද රොකී? ඒයි ජිල්බෝ චෙකප් එකට ඇතුළට යමු නේද? නෑ සර්. මට කලින් මේ හැපිව චෙකප් එකට යමු. එයා ගොඩක් අසනීපෙන් ඉන්නේ සර්. නෑ නෑ ජිල්බු. හැපිට නම් කිසිම සනීපයක් නෑ. ඔයා තමයි යන්න ඕනේ චෙකප් එකට. බෑ රොකී. හැපිටනේ අසනීපේ තියෙන්නේ. මට ඇති අසනීපයක් නෑ. ඉතින් මං ඒක දැනගෙන කොහොමද ඇතුළට යන්නේ? මගේ චෙකප් එක පස්සේ කරන්න පුළුවන්. හැපිගේ චෙකප් එක කරලා ඉමු. එහෙම නේද සර්? ඊළඟ එක්කෙනා එන්න. ඔයා පළවෙනි වතාවට තමයි හොඳ වැඩක් කළේ ජිල්බෝ. රොකී කිසි ප්‍රශ්නයක් නැහැ. ජිල්බෝ හැපිට පස්සේ චෙකප් එකට යයි. මට පිස්සුනේ. යන්න. හරි මම මේ ජිල්බු ගැන පස්සේ බලා ගන්නම්කෝ. ඊට කලින් හැපිගේ මෙඩිකල් චෙකප් එක නවත්තන්න වෙනවා. ගිහින් දැම්ම මතනින් වාඩි වෙන්න. හරි. පුතේගේ මෙඩිකල් චෙකප් එකක් කරන පළවෙනි අවස්ථාවෙන් නැති. ඩොක්ටර් සී නැති වෙන්න නම් එපා. කොහොමද හුස්ම ගන්න බලන්න? අනේ දෙයනේ. මගේ නලාව කැඩලවද්ද? මේව දෙයක් කොහොමද වෙන්නේ? මෙයාගේ හાર્ට් බීට් එක මට ඇහෙන්නේ නැහැ නේ. මොකක් හරි අවුලක් වෙලා වගේ. දැන් මෙයාට කොහොමද කියන්නේ භූතයින්ට හાર્ට් බීට් එකක් නැහැ කියලා? මාරා උලක් නේ. අයියා. හැපි මේක ගන්න. ડોක්ටර් මගේ යාළුවට උලක් නැහැ නේද? ඔය හුදු විලාට තමයි මෙතෙන්ට ආවේ ළමයෝ. මෙයාගේ හදවතේ සාද්‍ය ඇහෙන්නේ. හදවතේ හිලද්ද දන්නේ. මගේ මේ ඔළුවත් එක කැරගෙනවා. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ කොහොමද ડોක්ටර්?
මගේ යාළුවා භූතයෙක්වත්ද? හાર્ට් බීට් එක නැති. ඔයා ආපහු චෙක් කරලා බලන්න. බලන්න ડોක්ටර්. ඉන්නකෝ බලන්න. අපේ දෙයියනේ හදාගන්නත් බෑනේ. හරි මුදුමයි. දන්නවද මෙයාගේ හදවත ගේන්නේ හරියට බල්ලෙක්ගේ වගේ. මොකා එතකොට අපේ හැපීට සනීප නැද්ද? ඩොක්ටර් අපි මේ හැපීට ෆුල් බොඩි චෙකප් එකක් කරමු. මේ නෑ ජිල්බු. මේ වෙලාවේ මෙඩිකල් චෙක්අප් එක කරන්න තියෙන්නේ ඔයාටනේ. මට ඉතින් ඕක ඕන වෙලාවක කරන්න පුළුවන් නේ. මේ වෙලාවේ හැපීට තමයි වැදගත්. එහෙම නේද ඩොක්ටර්? ඕ හරි. මං ඉක්මනට ගිහලා මේක චාරිසට ගිහලා එන්න. මගේ චෙකප් එක කරන්නේ පස්සේ කියලා. හරිනේ? හරි එහෙනම් අපි ඔක්කොටම කලින් එක්ස්රේ එකක් කරන් බලමු. මොනවා? එක්ස්රේ? භූතින් එක්ස්රේ වලට අහුවෙන්නේ නෑ. අපේ රහස එළි වෙයි. අනේ මේ ලයිට් උනේ කොහොමද එකපාරටම? එන්න. හැපි ලෑස්ති. හැපි දැන් ඔයා මෙතන ඉක්මනට අතුරුදාන් වෙන්න. මමත් පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. අයියෝ මේක ලොකු අවුලක් තියෙනවනේ මේ බලන්නකෝ. අවුලක් බොහොම ලොකු අවුලක්. අවුලක්? අවුලක්? මේකේ තියෙන්නේ හැපීගේ ශරීරය තරමට එක්ස්රේ එකක් නෙමෙයි. මේකේ තියෙන්නේ හරියට ඔය ළමයාගේ ශරීරය වගේ. අනිවාර්යයෙන්ම මෙයාගේ ආයෙත් චෙකප් එකක් කරන්නම වෙනවා. ආයෙත් චෙක් කරනවා. මොකද කරන්නේ හා? උණු වතුර ජෝගුවක් දැන් වැඩේ හරි. වැඩේ හරි. ඕ අපේ දෙයියනේ මට නම් මේක හිතා ගන්නවත් බෑ. ඒ ඩොක්ටර් අනේ ඉතින් මේ ඩොක්ටර් කියනවානේ හැපීට උණ තියෙනවයි කියලා. එහෙම නේද සර්? ජිල්බෝ ඔයාට උණ හැදීගෙන එන්නේ නෑ නේද? ඔයා හොඳ දේවල් කියන්න පටන් අරගෙනනේ. එයා කිව්ව කතාව හරි. මං වතුරයි පටි කෑල්ල මේ හැපී කොටද ගියේ? එයාට ගොඩක් සීතලයි කිව්වනේ. සමහර විට මං හිතන්නේ එයා එළියට යන්නේ නැති. හැපීව හම්බුන්නේ නැත්තම් මගේ මෙඩිකල් චෙකප් එක තමයි කරන්න වෙන්නේ. මං ගිහින් එයාව එක්කන් එන්න. කොහොම හරි ජිල්බු එළියට ගියා. දැන් ඉතින් ඔයාව ඔයාගේ අකට හයි කරන්න තමයි තියෙන්නේ. අන්තිමේදී මම බේරුණා. අනේ මගේ තොප්පිය. ඔයා කොයිලාද මෙතෙන්ට ආවේ? ජිල්බෝ මෙතන මොකද්ද වෙන්නේ කියලා කියනවද? thank you ජිල්බු. ඔයා නිසා මට හොඳ වුණා.